මේ උඩුදුම්බර නගරය බොහොම පාන්දර වෙලාවක් අපි කොළඹ ඉඳලා ඇවිල්ලා උඩුදුම්බරින් බහිනකොට 4 පහුවෙලා යන්තම් 4 පහුවෙලා. ඉතින් මේ වෙලාවේ බස් එකක්වත් ත්‍රී වීල් එකක්වත් එහෙමටම තිබුණේ නැහැ. ඉතින් අපි දැන් මේ ත්‍රී වීල් එකක් කතා කරගත්තා මේ කළුගලට යන්න. මේ ත්‍රී වීල් එකක් ඇවිල්ලා තියෙනවා. යන්තම් ඉරේලිය වැටිගෙන එනවා. ඉතින් දැන් අපි ඉතින් මෙතන ඉඳලා දැන් කළුගල දක්වා යනවා. ගමනේ ඉදිරි විස්තර අපි හිමින් කතා කරමු. ත්‍රී වීල් දෙකක් දැන් ඇවිල්ලා තිනවා අපි අරගෙන යන්න. මේක පුතපැල් කන්තෝරුව කළුගල. ඉතින් අපි කළුගලට ආවා නායල්ල යන්න කියලා. මේ තියෙන්නේ පුතපැල් කාර්යාලය කළුගල. මෙතනට තමයි බස් එකක් එන්නේ. මේ පාරේ තමයි අපිට නායල්ල ට්‍රේල් එක පටන් ගන්න තැනට යන්න තියෙන්නේ. සුජීව ලෑස්ති වෙනවා. පෝස්ට් ඔෆිස් එක ගාව ඉඳලා මේ ගම හරහා අපිට ට්‍රේල් හෙඩ් එකට ට්‍රේල් එක පටන් ගන්න තැනට යන පාර තමයි මේ. අපි ඉතින් බෑක්පැක් ඔක්කොම ඉල්ලගෙන මේ ට්‍රේල් එක පටන් ගන්න තැනට යනවා. මේ ලස්සන ජල පාරවල් වල, පිය පාරවල් වල ලස්සන දකින්න තමයි අපිට අවස්ථාව ලැබුණේ පටන් ගත්ත ගමන්. ලස්සන වෙල්යායක හෙල්මලු ක්‍රමයට වගා කරන වෙල්යායක ලස්සන තමයි මේ අපි දකින්නේ දැන්. මේ අහලින්ම ලස්සන දිය පාරක් ඉතා මනරම් ආකාරයෙන් ගලා බහිනවා. අපේ කට්ටිය ලහිලහියේ ඉතින් ට්‍රේල් හෙඩ් එකට ට්‍රේල් එක පටන් ගන්න තැනට යනවා. මේ ගමේ කට්ටිය රැකියාවල් වලට යනවා. පරණ මාර්ගයක සලකුණු තමයි මේ තියෙන්නේ. කොන්ක්‍රීට් ස්ලැබ් එකක්. දැන් නම් කොන්ක්‍රීට් දාපු පාරක් හදලා තියෙනවා. මේ පාර ගමන, මේ පාර චාරිකාව නායල්ල නකල්ස් රක්ෂිතේ
මේක ඉතා සුන්දර තැනක් තමයි මේ නායල්ල කියන්නේ. අපි ඉතින් මේ අද 5 දෙනෙක්ගේ කණ්ඩායමක් නායල්ල බලා යනවා. එතන අද රාත්‍රී කැම්ප් කරලා හෙට දිනේ මීමුරේ පාර පැත්තට යන්නයි බලාපොරොත්තු. එහි වෙඩිලුණු ගුහාව නැරඹීමටත් එතනින් අපි නායල ඉකෝ ලොජ් එකේ රාත්‍රියක් ගත කරලා මීමුරේ පාරට ගිහිල්ලා එතනින් උන්නස්කිරියට හෝ තෙල්දෙනියට ගිහිල්ලා නැවත කොළඹ යන්නයි බලාපොරොත්තු. ඒක තමයි චාරිකාවේ අපේ ප්ලෑන් එක වෙන්නේ. මේ තියෙන්නේ ගැරන්ටි ඇල්ලේ අන්තිම ක්ලයිම්බ් එක. අවසාන නැග්ම මුදුනේ තියෙන තැන්නට යන්න තියෙන අවසාන නැග්ම හරිය අපිට මෙතන ඉඳලා දර්ශනය වෙනවා. ගැරන්ටි ඇල්ල අපි කලින් වතාවක කරපු වීඩියෝ එකක තියෙනවා මේ ගැරන්ටි ඇල්ල ත්‍රාසජනක ගමන. මේ තියෙන්නේ ගැරන්ටි ඇල්ල යන ට්‍රේල් එක තමයි මේ හරිය තියෙන්නේ. මේ මුදුනේ තැන්න ලස්සන පරිසරයක් පසු කරගෙන යන්නේ. හැම තැනම ඉතින් දියපාරවල්. මේ පාර හරහාට දියපාරවල් ගලාගෙන යනවා මේ බෝක්කු යටින්. හරිම ලස්සන පරිසරයක් අපි මේ දැන් පහු කරගෙන යන්නේ. මේ අපිට ගුරුතුමෙක් හම්බුණා. ගමේ ඉස්කෝලේ. සගේ නම? මම දිලංක දිසානායක. දිලංක දිසානායක බුත්තලින් ඇවිල්ලා දුෂ්කර සේවය මෙහෙ නේද? කළු ගල් ඔය කනිෂ්ඨ විද්‍යාලය. මේ හිස්ටරි උගන්වනවා කිව්වා. සබ්ජෙක්ට් එක චිත්‍ර. දැන් උගන්වන්නේ හිස්ටරි. ස්පෝර්ට්ස් බාරෝ ඉන්නෙත් ඔතුමා තමයිනේ. හරි වනේ. අඳුරගන්න ලැබීම සන්තෝෂයි. අපි ඉතින් මේ ප්‍රදේශවල සැරසරන ඉඳලා මේ අඳුරගන්න ලැබීම ලොකු සන්තෝෂයක්. ඉතින් අපිට දීර්ඝ විස්තරයක් කරා මෙහි මේ කඩපිලක් ගාව මේ ගමේ කට්ටිය කීප දෙනෙක්. මේක ඉතින් මේ ඔක්කොම රූප රෙකෝඩ් වෙනවා. මාමගේ නම මොකද්ද? අපසින් මණ්ඩා. අපසින් මණ්ඩා. අපි මේ නායල්ල පැත්තට යනවා. ආකවන්නේ. කට්ටිය? ඔව් කට්ටිය ඔය ඉස්සරහට ගියේ. ගම කොහෙද? අපි ඉතින් කොළඹ කිට්ටුව. එන්නම් මාවා. ඉතින් මේ ওই විදිහට අපිට පාර කියලා දුන්න මේ ගමේ කට්ටිය කීප දෙනෙක් කඩපිලක් ගාව. අපි නැවතුණා මේ පැක් ටික හදාගන්න. එතනදී අපිට පාර කියලා දුන්නා මේ යන්න ඕන විදිය නායල්ලට. අපි දැන් මේ රේල් හෙඩ් එකට යන ගම තව මේ 700ක් 800ක් විතර තියෙනවා. අපි යන පාර ඉතින් අපේ හරහට තින්න දැවැන්ත ගිරි ශිඛරය තමයි. අපි හරහට ඉන්නේ මේගොල්ලෝ. යන පාර මේක. කණ්ඩායමේ දෙන්නේ තමයි. යමු. අපි මේ ගේ ගාවින් තමයි මේ ට්‍රේල් එක පටන් ගන්නෙ. මේ තියෙන පාර. මේක කොස්ගොල්ල අම්බලම දක්වා යනවා. මේ තියෙන පාර. එතනින් කොස්ගොල්ල අම්බලම දක්වා යන මාර්ගය. තනිකර නැග්මක් තියෙන්නේ. කිලෝමීටර් 2ක් විතර. අපි බහු කරගෙන යන මාර්ගයේ දෙවන්ත වෘක්ෂය. මේ හකුරු තියෙන්නේ. අපිට පොඩ්ඩක් ඇතුළ බලන්න පුළුවන්. දාලාද? දාලානේ. ඒවා සීල් තියලා තියෙන්නේ. ඒවා සීල් කරලා තියෙන්නේ. මේන් රෝඩ් එක. කොහෙද වත්තේ දෙකේ? සාමාන්‍ය මේන් රෝඩ් පාර. ඔව් අපිට බලන්න. ඒක ආපහු එතන ගෙස්ට් එකකුත් තියෙනවා. එහෙනම් ඔයගොල්ලෝ බලාගමුකෝ අපිනේ. අපි බලා ගන්න ඕනේ විදියට. හකුරු වගේ තමයි ඒක මේ මොනුත්. හරිද? බල්ලහට දාලා ඒක පොඩි පාරක් තියෙන ඉතින් ගියාම පාරේ පෙන් රහයි ඒ කියන්නේ. පැණි රහ නෑ දැන් නම් තිත්තයි හකුරු. ජීවිතේ තිත්ත වෙලා නේද? දැන් තිත්තයිද?
ඒ කියන්නේ මිල ප්‍රශ්න එහෙමද? ගාන නෙවෙයි. බර උස්සන ප්‍රශ්න. දාම ගෙනියනවානේ. මේ ගෑස් එක දැන් මේක මොකක්ද තියෙන සම්බන්ධ මේ ගෑස් එක කොච්චරද ඒ කියන්නේ උස්සරේට එන්නේ මේ එතන වත්තේ ඉඳලා කොච්චර කිලෝමීටර් 3.5ක් විතර තියෙනවා. මේ පෙට්ටියක් කොච්චර බරද මේක කිලෝ 20යි. කිලෝ 20යි දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ මේ කොස්මුල්ල අම්බලමට. කොස්මුල්ල අම්බලමේ මේ කට්ටියක් හම්බුනා. හකුරු වත්තේ ඉඳලා හකුරු නිෂ්පාදනය කරන කණ්ඩායමක්. මේගොල්ලෝ තමයි. අපිත් එක්ක මේ දැන් විස්තර තොරතුරු බෙදා ගන්නවා. කොස්කොල් ස්ටේට් කියලා ගහලා තියෙනවනේ. දැන් මේකේ කිතුල් ගස් කීයක් තියෙනවද ගණන් කරන්න බෑ සීමාව. සීමාවක් නැහැ නේ ඉතින් නේ මේ කැලේ. 25 30 කපන කට්ටියක් තියෙනවා. රාත් තියෙනවද? අපේ ස්ටේට් එකේ රාවක් කරන්න බෑ. තා දැම්මොත් ඒක තාන්නන්නේ. ගමේ කට්ටියගේ මොකද කැලෑ කැලේ ඇතුලේ ඉඳ ඔයගලන්ට අර කර්මාන්තේ කරන්න පුළුවන් රා පෙරීම තාන්න. එහෙමද? අපනකට රා පිළිම දානවා. ඔව් මේ අකුරු දැන් අපි වුණත් බොන්නේ නෑනේ. වත්තේ මාතුරු බොන්නේ. මොන්නෙත් නැහැ. මහත්තුරු ඉතින් ආදර්ශයක් දෙනවා නම් මේ අනිත් අයටත් ඉතින් කරන්න වෙනවන්නේ. මෙන්න කිතුල් හකුරු සෙට් එක යනවා දැන් මේ පල්ලෙහාට කළුගල ගම කොහෙද එතකොට මේ කළුගල නේද? ඔයගලන් ගම අපේ ගම මේ කුඹුගොල්ල. ඔයගොල්ලෝ කුඹුගොල්ල. ඒතර කුඹුගොල්ල ඉඳන් මෙහෙ යනවද ගෑස් ගන්න? මේක යවනවා මේ වාහනේ යවනවා. වාහනේ යවනවා. මොනවද එනිසා? ඔව් සුන්දර. එහෙනම් ජය වේවා. ඔය මම වෙන්නේ. මට ලපසුව දැක්කවා. මම කරේ එනස. මැෂින් එකේද වේලා නෑ. ළඟ දාලා දාන්නේ. සේන මහතා එනසාල් අධිපති. හරි විසමි. අපිට විස්තර ගොඩක් කිව්වා. කිසි දෙයකට බය වෙන්න බා. ලස්සන පාර හම්බෙනවා. දෙයයන්ේ පිටයි. මෙතෙන්ට කොලත්තක් තියලා. ඔය ඉතින් අපේ සෙට් එක දැන් කොස්කොල්ල අම්බලමේ මේ කයියක් ගහගෙන ඉන්නවා. මේක තමයි කොස්කොල්ල අම්බලම. දැන් අපි ආවේ මේ පැත්තෙන් අපිට යන්න තියෙන්නේ මෙන්න මේ ලෑන්ඩ්මාර්ක් එකකුත් මතක තියාගන්න කොස්කොල්ල එස්ටේට් එකේ. මේකේ මේ මෙන්න මේ පල්ලෙහාට තමයි යන්න තියෙන්නේ. මේ පල්ලෙහාට බැහැගෙන යාමක් තමයි දැන් මෙතන ඉඳලා තියෙන්නේ. අපි කිලෝමීටර් 2ක් විතර දැන් මේ කොස්කොල්ල අම්බලම වෙනකන් නැග්ගා. ඊට පස්සේ අපිට මේ මෙහෙම බැස්මක් තමයි තියෙන්නේ නායරලට යනකම්. හැබැයි ඉතින් පාර හරියට දැනගෙන යන්න ඕනේ. මේ පාරවල් හන්දි කීපයක් හන්දි 3ක් විතර ඉස්සරහා හම්බෙනවා. මේ හන්දි වලින් නියමිත මාර්ගය තෝරගෙන යන්න ඕනේ. මේ මොකද මේ ඇහැට වෙලා තියෙන්නේ? නායරල දක්වා යන ගමනේ බැස්මක් තියෙන්නේ. එතන තියෙනවා පොඩි ගහකට ඉල්ලලා යන්න. තමන් අදාන දෙවියෙක් සිහි කරලා ගමනට ආරක්ෂාව ඉල්ලන්න යම් ස්ථානයක් මෙතන තියෙනවා. දැන් අපිත් ඒ වැඩේ කරලා ඒ කාර්යය කරලා ගමන නැවත පටන් ගමු. කන්ද දෙවියන් ඇතුළු මේ වනය ආරක්ෂා කරන සියලුම දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව මේ ගමනට අප සියලු දෙනාටම ලැබේවා. කැලේ බාර දෙවියන් සියලු දෙනාටම මේ පින් අත්වේවා. අප මේ ගමනේ ආරක්ෂා කර නැවතත් අපගේ නිවෙස් කරා යාමට අපට පිහිට ශක්තිය ධෛර්යය මුළුමන වේ. ඒක තමයි අර විදිහට ට්‍රැක් එක මේව කරගෙන ආවේ. පොඩි විවේකයක් ගන්න මේ පොඩි ගල් පොත්තක් උඩ නැවතුණා. අපිත් එක ගිය ආදයා වගේනේ. ලික්විඩ් සාදයක් මේ ආදේ. ඔබට නම දුෂාන්තනේ. තනිකර ලික්විඩ් විතරයි නේ ඕනේ.
අර තඩි හැවසක් එකේ මතකද වතුරම කොච්චර තිබ්බද ලීටර් 10ක් තියෙනවා. දැන් කඩුගල කට්ටිය මීමුරේ යන පාර තමයි මේක. කඩුගල ඉඳලා මීමුරේ කයිකාවලට මේ පාර යනවා. එහෙම යන පාර තමයි මේ ඉස්සරහා තියෙන්නේ. මෙතන දැන් මේ විදිහට පුවරුවකුත් මෙතන දක්වලා තියෙනවා. මේක ක්‍රොස් කරනවද? නදිය පාර ක්‍රොස් කරලා එහා පැත්තට ගියාම ආයෙත් අදිපාර අපිට හම්බෙනවා. මේ කැලේ ගස් මැද්දේ එන දිය පාර. ඒක ක්‍රොස් කරලා අපි එහා පැත්තට යනවා. ඒක ගැඹුරක් නෑ. ගල් වලට අඩිය තියලා ක්‍රොස් කරන්න පුළුවන්. මේ ලොකු ගැඹුරක් තියෙන ගණන් නෙමෙයි. මේ පාට වැටලා පොඩ්ඩක් වම් පැත්තට ගිහිල්ලා අර පේන හරිය තමයි මේ ට්‍රේල් එක තියෙන්නේ ආපහු. බෙල්ලත් කාලකින් කූඩද ඔළුව විතරයි දාලා කෑවේ නැති. ඒකත් කයි. විශාල දිය පාරකට අපි ආව දැන්. ඒකත් ක්‍රොස් කරගන්න තියෙනවා. ඉතින් තමයි වැඩි පාර පැටලලා තියෙන්නේ. එහා පැත්තට ක්‍රොස් කරන්න ඕනේ අතන ඉවුරුද? ඔව්. අතන ගල් පොත්ත තියෙන්නේ. එතන උඩට යන්න. අතන උඩට යන්න තියෙන්නේ වැඩි පාර. කැලේ පීරගෙන දියසෙවල කාගෙන එන්නේ. ඇල්ලේ බැහැගෙන ගඟේ බැහැගෙන තමයි මේක තරණය කරන්නේ. අපි මේ ඇල්ල ක්‍රොස් කරලා මේ විදිහට මෙහෙම අඩිපාර දිගේ ඉහළට එනවා. ඉහළට ඇවිල්ලා වම් පැත්තට ටිකක් වැඩිපුර මාර්ගය භාවිතා කරලා අඩිපාරවල් වැඩි සතහන් වෙලා තියෙන මාර්ගය තමයි නායල්ල දක්වා යන්න තෝරගන්න ඕනේ. මේ තියෙන්නේ ට්‍රේල් එක තමයි මේ තියෙන්නේ. මේක විශාල විරාගයේ කඳන් ඇද වැටිච්ච මාර්ගයක්. මට පැහැදිලිව සටහන් වෙලා තියෙන මේ පැත්තට අඩිපාර. මහා ඇලට වැටෙන පුංචි දෙලපාර වලින් අපි ඉතින් දැන් ක්‍රොස් කරගෙන යනවා. ඒ පැත්තට තවත් පොඩි ඇලපාරක්. මේකත් ක්‍රොස් කළා එහා පැත්තෙන් ආරක්කේ දාත වරදින් අදින් ට්‍රේල් එක ඉතින් අමුතුම පරිසරයකට දැන් අපි එන්නේ. නායල්ල හොයාගෙන ඈත කඳු මුදු හරිම ලස්සන විදිහට පේනවා මෙතනට. විශාල ප්‍රපාතයක් අර පැත්තේ තියෙන්නේ. පුදුම ලස්සනයි. ලකේගල තුන්නිස්ගල ඔක්කොම පේනවා මේ අවස්ථාව.
උන්නිස් ගල මේ ලකේ ගල බෑග්‍රවුන්ඩ් එකේ පේනවා ඇති උන්නිස් ගල ලකේ ගල ඒ රේන්ජ් එකම පේනවා අල්ලක වතුර ගලාගෙන යන විදිහ මේ පල්ල වතුර ගලාගෙන යන විදිහ මෙන්න අපි හොයන කඳු අන්න පේන මිමුරේ වෙල්ලෑයේ මිමුරේ වෙල්ලෑයේ දැන් ඔන්න දර්ශනය වෙනවා පොඩි පාරක් ඒකත් පස් කරමු ගෙතරාට ගියා මෙන්න මෙහෙම උඩහට තියෙන වේල් එක අපි නායල් ආවා මෙන්න සාක්කි මෙන්න ඒකත් අර පහන් කුඩා වගේ තමයි හරිම ලස්සන කෙනා අපි ආවා නායල්ල හරිම සන්තෝෂයි ලොකු ආයාසයකින් පස්සේ විශාල කැපකිරීමකින් විශාල ආයාසයකින් පස්සේ අපි නායල්ල කොට ආවා පොදුවෙන් අපේ කැම්ප් කරන සුදුසු ස්ථානයන් තමයි මේ තියෙන්නේ මෙතන අර පරණ ආශ්‍රමයක අතබුන් වගේක් තමයි තියෙන්නේ තැන තමයි මේ මෙතන තියෙන්නේ අපි මෙතන අද කැම්ප් කරන්න බලාපොරොත්තු වෙනවා මේ තැන තමයි ඕකේ we arrived Yeah. ටෙන්ට් එකක් ගහන්න පණ ගියා තනියම ගහපු ඉන්න ටෙන්ට් එක ගහන්න පණ ගියා සුජීව හොඳ වෙලාවට සුජීව හොඳ පොඩි ෂොට් එකක් දුන්නා ඒකෙන් පුදුම ප්‍රාණවත් භාවයක් ඇති වුණා ඔන්න ටෙන්ට් එකක් ගහලා ඉවර කරා තනියම දැන් මෙතන දවල් ආහාරය පිළියෙල වෙනවා මේ බත් එක බත් පරිප්පු සොයාමි මේකට කීප දෙනෙක්ම දායක වුණා නිරු පසුන් ගෙවයි අපි මේ වැඩ ටික කරනකම් ඒගොල්ලෝ දවල් කෑම එක ලෑස්ති කරා අන්න මේක තමයි ඉතින් අද අපේ නායල්ල කැම්පින් ස්පොට් එක කැම්පින් නයිට් එක අද මෙතන තමයි සිදු වෙන්නේ අපි පොඩ්ඩක් ඉතින් එන්ජොයි කරලා පරිසරයත් එක්ක අනුගත වෙලා පරිසරයත් එක්ක මුසු වෙලා දියැලේ නාලා වතුරත් එක්ක ගනුදෙනු කරලා මේ වැඩේ ඉවර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පහුගිය දවස්වල සාමාන්‍යයෙන් වර්ෂාපතනයක් තිබුණු නිසා ඇල්ලේ මේ වතුරත් ටිකක් වැඩි. ඇල්ලේ වතුර ප්‍රමාණයත් වැඩි මේ ඔන්න බලන්න ඇල්ලේ තත්ත්වය දැන්. තේරෙනවනේ. මේක තමයි දැන් ඇල්ලේ තත්ත්වය, අලුත්ම තත්ත්වය. අපි කලින් සමහර වීඩියෝස් වල දැක්කට වඩා හරිම ඡන්ද ස්වරූපයක් උසුලනවා මේ කඩහැලේ. තේරෙනවනේ. මේ අපේ කාන්තාව දෙන්නේ. මෙන්න දවල් බස් එක අරින්නයි යන්නේ. අරින්නද කන්නද මන් දන්නේ. දෙපැත්තේ අන්න ඇල්ල මෙන්න බස් එක. මේ පැත්තට ඇල්ලත් එක්ක ගතහැලා. පාතේ. අශීදාරියම් මෙහෙට. ඔන්න ඉතින් මේ ඩබල තමයි අපි ඉන්නේ. ඉන්න ඒ පට්ට මචං මෙහෙන් ඇල්ල වැටෙනවා අරහෙන් ෂොට් එක දානවා ආයි මම උත්තර දෙන්න
මේ cheers selfie. ඉතින් අමාරුවෙන් මේ වෙලාවේ නැමෙනවා සුචි. Suji ne. අම්මෝ පොතනෝ මෙන්න මසාජ් එක. අවදාවත් දැකලා නැහැ මේ වගේ ලස්සනට. පුදුම සතුටක් තියෙන පුදුම සතුටක් විඳින්න. නායල නාල්ලේ සුන්දරත්වය කොච්චර කියනවනම් කොච්චර වෙලා බලාගෙන හිටියත් ඒක ඇස් ඉවතර ගන්න බෑ. ඒ තරම් සුන්දරයි. ඒ තරම් සුන්දරයි. මේ බලන්න. ඒ අල්ල කඩා හැලෙන අපූර්ව. දැන් වෙලාව 8:05යි. මේ නායල්ලේ මුදුනේ ඉන්නේ ගලක් උඩ. මේ වෙලාවේ ඉතින් අද දවසේම මේ හයික් එක කරලා මහන්සි වෙච්ච අපේ කට්ටිය කූඩාරම් වලට වැදිලා කීප දෙනෙක් නිදි. මමයි තව මගේ යාළුවෙක් මේ ගමන ආපු සුජීවයි දැන් අපි දෙන්න මේ ටිකක් හැන්දෑවේ පොඩි ඇලර්ට් එකක් දාපු නිසා මේ ගල්තලාවට වෙලා සිග්නලුත් තියෙනවා. data ප්‍රශ්නෙකුත් නැහැ සිග්නල් දිනනවා. ඉතින් එතනට වෙලා පොඩ්ඩක් ෆෝන් එක ඔබ ඉන්න ගමන් ඒකත් පැත්තකට දාලා මේ ඇල්ලේ සද්දේ වටේ යවට පරිසරයේ සද්ද අහගෙන පරිසරයත් සමවැදිලා ඉන්නේ. හරිම නැවුම් පරිසරයක් ඇල්ලේ සද්ද විතරයි. ඒකට ඉතින් අන්‍යෝමාගෙන පොඩ්ඩක් භාවනා යෝගීව වගේ අපි ඉතින් S2 පියාගෙන මේ පරිසරයේ තියෙන ස්වභාවික ඒ సౌందර්යය අපි විඳිනවා. එහෙම ඉතින් විඳගෙන ඉන්න ගමන් තුන පොඩි රෙකෝඩින් එකක් කරන්න ඕනේ කියලා. අද ගමන ඊටාම සාර්ථකයි. අතරම පළවෙනි කිලෝමීටර් 2 තමයි හයික් එකක් තියෙන්නේ කළුගල ඉඳලා ඒ ට්‍රේල් එකේ ඉඳලා නගිනකොට ඊට පස්සේ සම්පූර්ණ බැස්මක් තියෙන කිලෝමීටර් 6ක විතර නායල්ලට එනකම්ම බැස්මක් තියෙන්නේ. ඉතින් පාරවල් හරියට දැනගෙන එන්න ඕනේ. එම Tamanට හරියට ඒ පාරවල් හොයාගන්න බැරි කමක් තියෙනවා නම් ගමෙන් කෙනෙක්ව මේ සඳහා සම්බන්ධ කරගන්න පුළුවන්. ගමේ ඉන්න වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙච්ච ගයිඩ්ලා අපි ඉතින් මේ ඇත්තරම චාරිකාව ආවෙත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අපේ සියලු විස්තර සපයලා අවසර අරගෙන තමයි මේ ගමන අපි ආවේ. ඒ වගේම ඕගොල්ලොත් මේකට එන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතින් ඒ සියලු විස්තර සපයලා නියමිත අවසරයන් අරගෙන ගමේ කෙනෙක්ව සම්බන්ධ කරගෙන මොකද පාරවල් බොහොමයක් තියෙනවා කැලේ එහාට මෙහාට යන ඒ කියන්නේ ඔය කිතුල් මදින්ඩ යන අයගේ කිතුල් කර්මාන්තයේ යෙදෙන අයගේ පාරවල්. එතකොට මේ ඇත්තටම මේ
මාර්ගය මේ කළුගල ග්‍රාමයේ සිට මීමුරේ දක්වා එම ගම්වැසියන් මීමුරේට යන්න භාවිතා කරන මාර්ගයක්. ඉතින් මේ මාර්ගයේ නොයෙකුත් මාර්ග තියෙනවා මගදී හම්බ වෙනවා. හරියට නොදැන ආවොත් අතරමං වෙන්න පුළුවන් සහ රස්තියාදු වෙන්න පුළුවන් નિયમિત මාර්ගය හොයාගන්න බැරුව. ඒ නිසා හරියට දැනගෙන નિયમિત අවසරයන් අරගෙන කෙනෙක්ව සම්බන්ධ කරගෙන ගයිඩ්ලා ඉන්නවා ගමේ. ඒ කෙනෙක්ව සම්බන්ධ කරගෙන මේ ගමන ආවොත් ඇත්තටම සෑහෙන පරිසරය විඳලා රස විඳලා පරිසරයත් එක්ක මුහු වෙලා මේ දියැලේ ස්වභාව සෞන්දර්යය විඳලා හොඳ චාරිකාවක් කරලා යන්න අවස්ථාව ඔබට තියෙනවා. ඒ වේගවත් බව තියාගෙන පල්ලෙහාට කඩාගෙන හැරෙනවා. තාම ඉර එළියට ඇවිල්ලා නැහැ. අපේ සෙට් එකත් ඉතින් සිග්නල් තියෙන නිසා ඩේටාත් වැඩ කරන නිසා මෙහි ඒගොල්ලන්ගේ ඒ වැඩ කටයුතු සුන්දර නායල්ල
විදියටයි දැන් හැසිරෙන්නේ. අපි කැම්ප් එක ගැහුවේ මෙන්න මෙතන ටෙන්ට් එක. ටෙන්ට් එක මේ ගස් වදුල ඇතුලේ තමයි ටෙන්ට් එක ගහලා තියෙන්නේ. සුන්දර නායල්ල ගාව සුළු මොහොතක් තනි වෙන්නට හිතුණා. නායල්ල පැත්තකින් කඩා හැලෙනවා. ඒ සද්දෙත් අහගෙන පොඩ්ඩක් තනි වෙන්න හිතුණා. අපූර්ව සුන්දර ලකේගල මේ ඈත කඳු පන්ති ටික පේනවා මෙතනට ලස්සනට. ඉරේලියත් වැටිලා දැන් හොඳට අපූර්ව දර්ශනයක් ලැබෙනවා දැන් අප ඉදිරියේ. tiyan noin tiyan dalam se tiyan තවත් අපූර්ව සුන්දර දර්ශන කීපයක් තමයි වෙලක් තමයි මේ සටහන් වෙන්නේ. අල්ල මේ උඩ ඉඳලා සාල උසක ඉඳලා මේ පල්ලෙහාට ඇවිල්ලා තමයි අපි කලින් වීඩියෝ වල දැක්කා වගේ පහළට වැටෙන්නේ නායල්ල ලෙසි. මෙතන තමයි ජම්ප් එකක් දානවා. ඔයගොල්ලෝ වීඩියෝ වල දැකලා ඇති. ඉතලා මේ වලට ජම්ප් එකක් දාලා මේ ටික පීනගෙන එන්න ඕන. ඒ තැන තමයි මේ. අන්න දැන් අපි මේ කුඹුගොල්ල ඇල්ල දිහාවට යනවා. නායල්ල කැම්පින් ඉවර කරලා කුඹුගොල්ල ඇල්ල පැත්තට බහින්න දැන් අපි. ඇල්ලෙන් එන දියපාර හරහට ගිහිල්ලා තමයි අපිට මේ මීමුරේ පැත්තට යන අඩිපාර හම්බෙන්නේ.
මේ කොස්කොල්ල ඇල්ල. නාඇල්ල ඉඳලා අපි මීමුරේ යන අඩිපාරේ ආපුවාම දකුණු පැත්තට හම්බෙන මේ විශාල ඇල්ල තමයි කොස්කොල්ල ඇල්ල. කොස්කොල්ල ඇල්ල මේ විදිහට ගලාගෙන ඇවිල්ලා අවදුරටත් පහළට ඇදහැලෙනවා මේ ආකාරයට. ඒක නායල්ලෙන් එන වතුරට නායල්ල එකට මුලක් පැත්තේ තියෙන්නේ අන්තත් නායල්ලෙන් එන වතුරට එකතු වෙනවා මේ කොස්කොල්ල ඇල්ලේ වතුර එකතු වෙලා මීමුරේ පැත්තට පහළට ගලාගෙන යනවා. 14 පෙනෙන්නේ චමත්කාර කොස්කොල්ල ඇල්ල. නාඇල්ල එතකොට කොස්කොල්ල ඇල්ල මේ දෙකෙන්ම එන දියපහර එකතු වෙන දියපහර තමයි මේ පහළට යන්නේ. දැන් අපි ඉන්නේ මේ මීමුරේ පයිකාවල පැත්තට යන අඩිපාරේ. ඒ අඩිපාර ඇවිල්ලා මේ දියපාර ක්‍රොස් කරලා එහා පැත්තට ගිහිල්ලා තමයි ගමට යනකයි යන්නේ. දැන් අපේ සෙට් එක නූඩල්ස් පාරක් හදන්න යන්නේ මෙතන. මේකට කටයුතු සූදානම් වෙනවා. මේක තමයි පාර. ඒ දණ්ඩ හැටියට ඉතින් මේක තමයි පාවිච්චි කරන්නේ. එහා පැත්තට යන්න. බොහොම පරිස්සමින් ඉතින් මේක බෑක්පැක් එක්ක යන්න වෙනවා. ඒත් මෙන්න මෙතන අවදානම් තත්ත්වයක් තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න කුණකටුවෙක් ඉන්නේ. බලන්න බෑ නිකන් කවුද වගේ වටේට කැමරා උඩට තැමා වෙලා ඉන්නේ. කොහොම හරි මේ ක්‍රොස් කරා. අර ක්‍රොස් කරා. එතන උදණ්ඩෙන් දැන් එමීට මේ අද රෑ නවාතැන් පොළ හොයාගෙන ඉතින් අපි දැන් එමීට ඉස්සරහට යනවා. අපිට ඉතින් සුන්දර සත්වෙක් හම්බුණා. කුණකටුවා. එයාට සමු දීලා මේ කැලේ හරහා අපි අපේ අද නවාතැන් පොළ වෙත යනවා. නමට කික් වෙනකොට නම් මේ විදිහට හොඳට ගල් දාලා කලලා අඩිපාර හදලා තියෙනවා. නමට කික්ුයි කියලා මුදින් අඳුර ගන්න පුළුවන් ඒකට. හරිම පැහැදිලි අහසක් තියෙන්නේ. ලකේගල මේ කඳු පන්ති ටික ඔක්කොම තුන්නිස්ගල මේ සියලුම කඳු පන්ති ටික මෙතනට ලස්සනට පේනවා. හරිම පැහැදිලි අහසක් තියෙන්නේ. අපි ඉතින් ගමට ආවා නායල ගම. මේ නායල ඉතින්
ස්වභාවික වතුර වාරි ක්‍රමයට මේ කුඹුර වලට හරවගෙන ගොවිතැන් කටයුතු කරනවා. නායල ගමේ. අපි ඉතින් අවසාන රාත්‍රිය නායල්ල ඉකෝලොජි එකේ මොකද ඊට වඩා අලුතෙන් හදනකුන්ට කුමාරසිංහ මහත්මයා විසින් පවත්වාගෙන යන නායල්ල ඉකෝලොජි එකේ තමයි අද අවසාන රාත්‍රිය අපි ගත කරන්නේ. ඒක බෑග් එකකට දාලා ටැග් කරගන්න එහෙම. මේ අපි පොඩ්ඩක් සෝෂලයිස් වෙන අවස්ථාව. මේක ඉතින් නැතුවම බෑනේ. කැම්පින් වල මේක එක අංගයක් නේ. පදමට ගහලා. සුජී මහත්තයා ගත වෙලා ඉන්නේ. රයිට්. කුමාරසිංහ මහත්මයා විසින් පවත්වාගෙන නායල ඉකෝලොජි එකේ තමයි අද මේ අවසාන රාත්‍රිය ගත කරන්නේ. අවසාන භෝජන සංග්‍රහය. අවසාන භෝජන සංග්‍රහය දැන් සිදුවෙමින් පවතිනවා. ඉන්න අපේ නිරූපක. බයිට් එකට ආව චිකන් කිලෝ 2ක්. කිලෝ 2ම ඉවරයි දැන්. කිලෝ 2ම ඉවරයි. ඇත්තටම මුන්ට කන්න බෑ. දැන් කන්න පුළුවන් කි දැව්වනේ. කිලෝ දෙයක් හදන්න කිව්වා. තුන්වෙනි දවසේ උදේ අපි මීමුරේ පාරට කිට්ටුව තැනක නැවතිච්ච තැන දැන් මේ උදේ ලකේගල තුන්නිස්කල ඒ කඳු පන්තිය පෙනෙන ආකාරය අපි නැවතුනේ නායල්ල ඉකෝලොජි එකේ කුමාරසිංහගේ. අපි දැන් නායල ඉඳලා මේ ලූල්වත්තට ත්‍රිවිල් එකේ යනවා. ත්‍රිවිල් එකේ ගාන හරියට සෙට් 3 දෙනයි. අපි දැන් ලූල්වත්තට ආව මේ ත්‍රිවිල්ස් වල කොළඹ යන්න බලාපොරොත්තු වෙන දැන් හුන්නස්කිරියටත් යනවා. ලූල්වත්තෙන් නවතින්නේ නැහැ. හුන්නස්කිරියටත් යනවා. මේ මල්ලිලා අපිට සපෝට් එකක් දෙනවා දැන්. ආයි හුන්නස්කිරියට යන්න. මේ අපේ අනිත් වාහනේ. වෙන සිවාගේ කඩේ. දැන් අපි මේ සිවාගේ කඩේට යනවා තේ එකක් බොන්න. කොළඹ යනවා අද මේ අපේ සංචාරය නිමා කරලා අපි ඉතින් මේ කොළඹ යනවා දැන් මේ සිවාගේ කඩේ. කළුගලින් පටන් ගත්ත නායල්ල ගමන ඉවර කරා අපි නායල ඉකෝලොජි එකෙන්. දැන් ඊටු ටික නායල ඉඳලා උන්නස්කිරියට ගිහිල්ලා එතනින් බස් එකක් අරන් අපි කොළඹ යනවා. සිවාගේ කඩෙන් අපි තේ එකක් බොන්නයි දැන් බලාපොරොත්තු වෙන්නේ. මේ ලූල්වත්ත. ලූල්වත්ත කඩේ සිවා කිව්වහම මෙන්න මෙයා. ආහෙනම් මටත් නෙස්ට් හරියට කියන්න. හරියට කියන්න. වාට